මෙම්බර් මහත්තයා සිරිපාල මාමා අප්පච්චි නම් කඩමන්ඩි පැත්තේ ගියා. අපිට බොන්න එක ඉටින්ගක් කඩන් එන්න. මුදලාලි මට පහන් තිර පැකට්ටුවක් දෙන්නකෝ. උපාසකම්ම පන්සල පැත්තේ යනවා වගේ. විසාකාව කැලේ කිව්වලු. ඔය විදියට ගියොත් ඉතින් හාමුදුරුවොත් වැඩිකල් සිවුරේ ඉන්නේ නැති ගානයි. නිකම් පව් පිරෙන කතා කියන්න එපා මෙම්බර් මහත්තයා. මේ බලපල්ලකෝ මෙයාට යන ඩෝන් වීලස්පත් තේරෙන්නේ නැති ගානයි. මේ ඒක නෙවෙයි. කො සිරිපාලයා. උදේහනක්ම මෙම්බර් මහත්තයාගේ ගෙවල් පැත්තේ ගෑටුවේ. ආලමයා. හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රිගතන් කට්ටමින් කියයි ඒකිගේ ගාය කොයිතරම් පැණි පුහුල් දෙකක් එකතැන විල්ලිලා වැනෙයි වළඳනා කෙනෙක් ඇත්නම් දෝෂ නෑ අපින්. පේනව නේද මේකාගේ තියෙන මනමාලකම? ඔයාට තමයි කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියලා. මේ මෙම්බර් මහත්තයෝ ඕවට කෝප ගන්න කාරි නෑ. දත් නැති දා උක්දඩු ගිනි තපින්නද? දත් තියෙන කාලේ පැයි මහත්තයෝ මාස් කන්න. අපේ මුකේ බං කෙල්ලේ හොඳටම පරක්කු වෙලා. ඔව් නැන්දේ මගදී එන ගමන් කඩේටත් ගොඩ වැදිලා යාවේ. මොනවද බං කෙල්ලි දානෙට හැදුවේ? කුරක්කම් පිට්ටුයි කිරි හොදේ නැන්දේ. අපෝ බං කෙල්ලි මේ ගමේ උන් හැමෝම වගේ පූජා කරන්නේ හීල් දානෙට කුරක්කම් පිට්ටුයි කිරි හොදී. ඉතින් බුද්ධ පූජාවට නම් ඕන එකක්. අඩුම ගානේ හාමුදුරුවන්ගේ කටට රහටවත් වළඳන්න දෙයක් තිබ්බනම් නෑ ඔය උපාසක අම්මා වැරදි වැටහීමක ඉන්නේ. බුදුහාමුදුරන්ට කියලා එක හැන්දෙකුණුත් හාමුදුරන්ට කියලා තව හැන්දෙකුණුත් බෙදන්න අවශ්‍ය නෑ. එහෙම නෙමෙයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලාත් ඉතින් කටට රසට යමක් වළඳන්ට ආස ඇතිනේ. ගිහිගේ හැරදාලා සියල්ල අතහැරලා මේ බුද්ධ චීවරය දාගත්තේ ශාසනයට යමක් කරන්න මිසක රසගුණ බලන්න නෙවෙයි. ඒක හැබෑව අපේ හාමුදුරුවනේ. එහෙම එකක් නෑ. ඔය උපාසක අම්මලා කරන ලොකුම වැරද්ද තමයි තමන්ගේ ස්වාමියා 365,000ම ගෙදරට කඹුරුනේ. එහෙම මිනිහට තුන් වේලම ඔය ඇත්තුවේ දෙන්නේ පරිප්පුයි බතුයි පොල් සම්බෝල. පන්සලේ දාන දවසට ලොකු මාළු කූරියෙක් ගෙනල්ලා ලොකු කෑලි වලට කපලා තව ව්‍යංජන 7-8කුත් හදලා මෙහාට ගෙනල්ලා පූජා කරනවා. අවුරුද්දෙම හරි හම්බ කරන ගෙදර මිනිහට අවසානයේ ඇතිලි ඉතුරු වෙන්නේ ඔලු කෑල්ලක් විතරයි. රසට ගුණට මුවට දැනෙන ටිංකල මාළු. ගමෙත් නගරයේත් සෑම වෙළඳ සැලකම. ඕෂස්ථා. මේ ඔහෙට විගහට ඇමතිතුමා පක්ෂකාන්තවරුවට එන්නේ කියා පණිවිඩයක් කිවලා. අපට සිරී මට පොඩ්ඩක්වත් කල්පනා වුණේ නෑනේ අද මහජන දිනේ කියලා. මේ ඇහුණාද? ඒක නෙමෙයි. කාන්තා බල මණ්ඩලේ
සභාපතිකමත් මගේ නමට පවරගෙන ආව නම් හොඳයි නේද? ඕකත් ඉතින් මහ ලොකු කජ්ජක් ඈ. ලොක්කට කියන පරක්කුව විතරයි. සුටුස් ගාලා වැඩේ කරලා දෙයි. සුටුස් ගායිද පටස් ගායිද මම දන්නේ නැහැ. මට සභාපතිකමයි ඕනේ. ඔන්න මන් නොකියුවයි කියන්න එපා. හරි හරි. වැඩේ කෙරුණයි කියලා හිතේ තියාගන්නකො මැනිකේ. ඒක නෙමේ කෙල්ලේ බලපංකු හාමුදුරුවන්ගේ කතාව. උන්වහන්සේගේ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි නේද? ඇත්ත කියලා මේ රටේ හැමදේම ඇත්තට වෙනවද බං? දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ නැතුව කටමැට දොඩවපු හැටියක්. ඒ වුණාට නැන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සිංහාලෝවාද සූත්‍රය උන්වහන්සේගේ කතාවට සමානයි. හරි හරි බං කෙල්ලේ. මොන සූස්තරේ මොකේට සමාන වුණත් අපේ රටේ ගෑනු දානෙ දෙන්නේ ওই විදිහට නෙමෙයිද කියපන්කෝ. ළමයෝ මෙහාට පොඩ්ඩක් එල්ලන්න. ඇයි මුදලාලි? ඕ ප්‍රතිද්දිය කැගහ කියනෙවා නෙමෙයි. උඹට උදව්වක් ඕන මගෙන් ඇවිල්ලා ඉල්ලපන්. ඒක එක ආපත් යන්න එපා. මම මොකා පස්සේ යන්නද මුදලාලි? අනික එහෙමට කියලා මට තාම කාගේවත් උදව් අවශ්‍ය වෙලා නැහැ. මම මෙහෙම කිව්වයි කියලා මං ගැන තුන් හිතකවත් අයිතක් එහෙම හිතන්න එපා හොඳේ. අපෝනේ. මුදලාලි මගේ තාත්තා වගේනේ. එහෙම දෙයක් මම හීනකින්වත් හිතුවේ නෑ. අපෝ නෑ මුදලාලි මගේ තාත්තා. බලමුකෝ මේකේ කතාව. දෙන්නම් මගේ මැනිකා ගෙදර ගිහින් පැණිවරකා ගෙදර ඉන්න ගොරක පළවාගෙන මේ රූප සුන්දරි. මම්මා කළුවෝ මම්මා කළුවෝ. අයියෝ සීලවද නැන්ද? හදිසියද ධනමෙන්නට කතා කරන්නද? මේ මෙම්බර් මහත්තයෝ හිතුවද මම ලෙඩෙක් කියලා? මාව කොලොප්පමට ගන්න එපා. ඇයි හත්තිලා වෙන මම නැත්තුවේ? මේ මෙම්බර් පුතේ අපේ ලොකු කෙලි රටේ ඉඳලා එනවා කිව්වා. ලබන සතියේ. අප්පද බොල කිරියප්පට බොල්ල බැරි කිව්වලු. ඉතින් මමත් මතක් කරුවද? අපේ මෙම්බර් පුතේ ඒකිගේ වැඩේම උඹ ගැන අහන එකයි. ටෙලිෆෝන් එකේ. කෙල්ල දැන් සුදු වෙලා ලස්සන වෙලා ඇතිනේ. මේ මං ආදරෙන් මතක් කරුවා කියන්න ඕනේ. මේ මං යනවා. මේ ඒක නෙමෙයි. අතේ තියනවා නම් රුපියල් 100ක් දීලා ඵලයන්කෝ. 100ක් රුපියල් 100ක්. දැන් ඉතින් ඕක උඹ කටපාඩම් කරනවද? රුපියල් 100ක් නෙල්ලුවේ දීලා ඵලයන්කෝ. හරි මම එන ගමන් 100ට 200ක්ම දෙන්නම්කෝ. මාරු නෑ මොනරු ඉන්නේ. මට හොඳටම පරක් වුණා. මම යනවා. මා දුව ආදරෙන් මතක් කරුවා කියන්නේ. නොදකින් පංගර නැට්ට. ආවේ නම් හනුම ගිනි තියන්න වගේ. කීර්තියක් ගැන කිව්වා විතරයි. එක තැන සැලෙන්ඩර්. අතේ පිච්චියක් නැති හිඟන්න. මුදලාලි නැවගිලුනත් බෑන්චුන්. තව ගිලුනත් තවත් චූන් කිව්වලු. අප්පද බොල සීලවතියා උඹ එනකම් බලන් හිටියා. ඇයි චූන් වෙන්නද? මං එනකම් හිටියේ. බලන දවසට
මේ මගුල වහගත්තු ගමන් කුමාරියා තමයි කිව්වේ අද නම් ඇරලයි කියලා. මාරි තමයි බම් මමා ගෙටු එක්කෙනා ඒකි මං ගැන මොනව හරි දෙනෙව්වද? අපේ මොන කතාවද? කොටින්ම කිව්වොත් ඒකි මුදලාලිට වසී වෙලා. තොර තෝංචියක් නැතුව මුදලාලි ගැන තමයි කියවන්නේ. හරියට හරි. මම හිතුවා ඕකි මට පණ අරගෙන කියලා. මේ සීලවතුෝ. හැබැයි ෆෝනෙකටවත් දැනගන්න තියන්න එපා. සීලවතුෝ උඹත් එකක් අරන් ඒකිටත් ටිකක් ගිහින් දීපන් මම දුන්නා කියලා. මේ පන්සල් භූමියේ කිසිම දේශපාලන රැස්වීමක් තියන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒක ඔයත් හොඳට මතක තියාගන්න කාරණාව. මේ අවසර මොකද්ද මේ හතර බීරි කතාවේ තේරුම? ඔව්. ඔය හතර බීරි කතාව ඔය මහත්තයාට නෙමෙයි. මේ රටේ කිසිමෙකුට තේරුණා නම් ඔහොම ඇස්කන් වාදන රැවටෙන්නෙත් නැහැ. තේරෙන භාෂාවෙන් කිව්වනම් තේරුම් ගන්න පුළුවන් හාමුදුරනේ. මොකද මිනිස්සු කියන්නේ බත් කන හරක් නෙවෙයිනේ. හරක් බත් නොකෑවට උන්ට අපට වඩා මොලේ තියෙනවා මහත්තයෝ. 1970 දශකයේ ඉඳලා අපේ කාලා කරේ මේ මජර දේශපාලනට දරදී ඇදපු එක. හේන කුඹුර කොටාපු අපේ කාලා මේ අලිගහන කැලේ හුළුවතු බැඳගෙන ඔය කියන දේශපාලඥයන්ගේ රැස්වීම් වලට කකුල් දෙකේ කරගැට එනකන් පයින් ගාටනවා. සීම අහවරක් වෙලා එවුන් ප්‍රාඩෝකියෝ නැගලා යද්දී පදින්න පුට්සයකලයක්වත් නැති අපේ උන් ටික රකට තව ජය වේවා කියලා හුරේ දානවා. මෝඩයාගේ ඡන්දය අරන් කට්ටයා දිනන එක අහන්නත් දෙයක් ඈ. සහතික ඇත්ත අපේ ආමුදුරුවනේ. ඒ වුණාට අපිත් ශාසනයට යමක් කරලා තියෙනවනේ අපේ ආමුදුරුවනේ. මේ පන්සලේම සිල් රැලි කොච්චරනම් බෙදලාද අපේ ඇමතුමා අතින්? අපෝ ගෑනට සිල් රැලි බෙදලා ගෑණියෝ දිව්‍ය ලෝකේ යවන්න හදනවා. මිනිහට කසිප් බෙදලා ඒකව අපාය යවන්න හදනවා. එතන කොහෙද මහත්තයෝ පිනක් තියෙන්නේ? අනික මොකද්ද දේශපාලන? අද ඔන්න ගත්තා. දාලා දෙකද මේක යවුවා මම මැදට සිරිපාල මම්මර් මහත්තයා එන්න කලින් බුලත් කොටුවට වතුර දාලා ඉවර කරපන්. අනේ නෝනේ අද ඇඟට හරි අමාරුයි. උඹලට ඉතින් හැමදාම නෑයි බෑයි කියන එකමනේ කටේ තියෙන්නේ. මොකද්ද හාමුදුරුවනේ මම බණමඩුවෙන් එළියට ආවට පස්සේ කරලා තියෙන වැඩේ? මමත් මේ ගමේ ප්‍රභූවරයෙක්නේ හාමුදුරනේ. ප්‍රභූ මම දන්න තරමින් ප්‍රභූරු කියලා පිරිසක් නැහැ. ඒකට කාරි නැහැ. කියමුකෝ මහත්තයා මම මොකද්ද කරපු වැඩේ කියලා. අර චෛත්‍යයට කොට බලන් දාන්න පළකට නැති හේකට ආරාධනා කරන්න හදනවයි කියන්නේ. එතකොට අපි මොකද හාමුදුරනේ? මේ මහත්තයෝ මේ දේ හොඳට මතක තියාගන්න. ගේ හදන්න කලින් ගෙපල කපාව මිනිහව අමතක කරලා දාලා ගෙට ගෙවි දෙද්දි තෑගි භෝග අරන් එන එවුන් මැරෙන තුරු මතක තියාගෙන ඉන්න රටක් මේක. එහු එකේ ඔය පොත හදන්න දරදියාද හේතුපාල උපාසක මහත්තයා මේකේ අයිතිකාරයා මිසක දේශපාලන හිමිකයෙක් නෙමෙයියෝ. දෙයියෝ දෙද්දි භූතයෝ වළක්වනවා කියන්නේ ඔන්න ඕවට තමයි මැනිකේ. ඇයි ඇමතිතුමා දුම්මලවර මාතට අරගෙන දෙහිවත් කැපුවද? දෙහි කැපුවා නම් මද වස් දොස් යන්නවත් තිබ්බා. බල්ලු බැනුම් බැන්නේ. බල්ලු බැනුම්. බලු බැලු? ආසන සංවිධායකම ඕන්නම්
දුවල පැනලා වැඩක් කරලා පෙන්නනවා කිව්වා. අනික මිනිහා මගෙන් අහනවා ගෑණි බදාගෙන පොට්ටේ හපාගෙන ඉඳලා දේශපාලනය කරන්න පුළුවන්ද කියලා. ඒ උන්දත් ඉතින් එහෙමනේ කරන්නේ. ඒ මොන ආරූපයක්ද? ඇයි ඔහෙට මතක නැද්ද මෙහෙ ඇවිල්ලත් කොට්ටේ හපාගෙන නටපු නාඩගම? කොට්ටේ හැපුවට ඔහෙව බදාගත්ත ඈ. කොට්ටේ හැපුවා නම් අනික නොකර ඉඳී ඈ. ඔව්ව වැඩක් නෑ ගිය දේවල්. අප්පද බොල උදේ 100ක් කිල්ලලා මහ පොළවේ පස් කෑවා. දැන් ලක්ෂයක විතර බඩු අරගෙන යනවා කියන්නකෝ. අනේ මගේ කට යකෝ. මේ මෙම්බරේ කුමාරිට ගිහින් දෙන්න කියලා ඔය මුදලාලි මට දුන්නේ. කනුන්ගේ පව් නැන්ද කර ගහන්නේ මොකටද? මාත් ඒ පැත්තට යන ගමන් ඔන්න ඔක තියන්නකො මං ගිහින් දෙන්නම්. අපේ මෙම්බර් පුතේ උඹට පින් සිද්ධ වෙනවා. මේ මකබාවත් කරගහගෙන කොච්චර දුරක් ගාටන්නද? උරේ හැටියට දලාලිගේ මල්ල කරේ වගේ. පිස්සුද මෙම්බර් කොල්ලෝ එක සතයක් ගත්තේ නෑ. මම මේ කවුද කියලා බැලුවා. අපේ මෙම්බර් මහත්තයානේ. අපේ නෙමෙයි ඔයාගේ මෙම්බර් මහත්තයා. මගේ? මේ මොන විකාරයක්ද? අනික මොනවද කරගහගෙන ආවේ? රසට ගුණට මුවට දැනෙන ටිංකල මාළු. ගමෙත් නගරයේත් සෑම වෙලඳ සැලකම. ඕෂස්ථා. මේ ගෙදර කෑමට බඩු මුට්ටු ටිකක්. අනික සිරිපාලයත් හරියම වැඩකට පොලකට යන එකෙක් කිය. එහෙම කියලා කෑමට දීමට කිසි අඩුපාඩුවක් නෑ මෙම්බර් මහත්තයා. හරි ජාතකෙන් වැඩක් නෑ බණ අහන්නකෝ. මම ඇවිදිල්ලා සතුටු සිතින් ගෙනාවා මිසක කවුරුත් කියලා ගෙනාවේ. කාපේ සිරිපාල දැනගත්තොත් වසලා හමාරයි. ඒක හරි කතාවක් නේ. මන් දෙන සල්ලි සේරම අරගෙන හවසට තැබෑරුමෙන් හොඳට පැලිලා කනමදය වගේ කකුල් හතරෙන් ගෙදර ගාටලා හට්ටි මුට්ටි සේරම තලලා ඔයළමගෙන් පලිගන්නවනේ. හෙව්වා ඉතින් අපේ කරුමෙනි මෙම්බර් මහත්තයා. අනික සිරිපාලයාගේ අහලකින්වත් යන්න බෑ සුරුට්ටු ගන්ධස්සාරේ. ඔය ළමයා වාස්තු කරපු ඉතිරූපය වගේ හොදලා බිව්වේ හැකි. මම අහන්නේ ඔය දෙන්නයි ගැලපීමක් තියෙනවද? ඕවට තමයි නංගී කියන්නේ පූර්වේ කරුම කියලා. මොනවා කරන්නද? ලබා උපන් හැටියටලුනේ බබා හම්බ වෙන්නෙත් කියනවනේ. අනික නංගියේ පිරිමියෙක් කියන්නේ ගෑණිව්වේ ඕනෑපාකම් හැමදේම ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් එකෙකුට මිසක කකුල් දෙක අස්සේ ඔළුව ගහගෙන අනිත් පැත්ත හැරලා වකුටු වෙලා නිදාගන්න එක නෙවෙයි. සිරිපාලයව කඩදාහියකට සීමා කරලා පඹේක් වගේ තියාගත්තා නම් හරි කියන එකයි මගේ නම් අදහස. අනිත් පැත්තෙන් වෙන සෑම සියලු දෙයක්ම අදින් පස්සේ මම බලා ගන්නවා. කකුල දාවත් ඇතිනේ. අපි ගේ ඇතුළට ගිහිල්ලා නිවිහන හිල්ල කතා කරමු මෙම්බර් මහත්තයා. මේ රත්තරන් අංගියේ හැබැයි හාමුදුරුවන්ට ඔයාගේ අතින් මේ දේ සිද්ධ වෙන්නම ඕනේ. අයියෝ
අයියෝ කවුරුත් නැද්ද මාව බේරගන්න මේ හාමුදුරුවෝ මට බලහත්කාරකම් කරන්න ආවා නේ කවුරුත් නැද්ද මාව බේරගන්න මොකද නංගි කැඩේ යන්නේ මොකක් කර කරදරයක් සිද්ධ වුණාද බලන්න මෙම්බර් මහත්තයා මං දානේ පූජා කරලා හාමුදුරුවන්ට වඳින්දිම හාමුදුරුවෝ මාව බදාගෙන බිම පෙරලා ගත්තා. පේනව නේද 10ට ගනින්න බෑ වගේ හිටියට දන් ගිලලා තෙලේ දාලා යකෝ ගෑණියෙකුට දාන අරන් පන්සලට එන්න විදියක් නැහනේ ඒකව අඹගමට ගන්න හදනවා ඔය උපාසකයත්ෝ වෙච්ච කතාව නොදැන කිව්ව කතාව පිළිගන්න එපා. අපි ඇවිල්ලා උපාසක තමයි හාමුදුරුවනේ. ඔය සීලේ කරේ උතාන ඉන්න උපාසකයෝ තමයි රැට මීයෝ දෙන්න අල්ලනවා කියන්නේ. ඒ කතාව නම් ඇත්ත. මොකද සත්තු සිල් රකින්නේ නැහැනේ. ඒ නිසා එවින්දක් වෙන්න පුළුවන්. ඒත් බුද්ධ පුත්‍රයේ සිල් රකින්න නිසා බොහෝ දුරට එවින්දක් වෙන්න බෑ උපාසක මහත්තයා. මතු පිටින් රට්ටුන්ට පේන්න සිවුර දාගෙන බණ කිව්වට ඇතුළතින් බලාගෙන ඇති මා කාමාතුරෙක්නේ. තාතයක් මැද ගන්න මොන්න සිවුර ගලවලා තරමක් දාගන්න එක යත්තේ. මිනිහා සිරිපාල වුණාට සැබෑ උරුමකාරය මමයි කියන එක මතක තියාගත්තට හොඳයි. ඒක තමා මහ ලොකුවට එදා දායක සභාවේ කටමැද දෙව්වේ. මේ පන්සලේ ඊට පස්සේ කිසිම දේශපාලන රැස්වීමක් තියන්න දෙන්නේ නැහැ කියලා. ඇයි මිනිස්සු ගැවසෙද්දී ගෑනු බදා ගන්න ටිකක් අමාරුයිනේ. නෝනි සීලවති මොකේ මේ කඩිමුඩියේ මෙම්බර් මහත්තයවත් මුණ ගැහෙන්නද? නෑ පන්සලේ හාමුදුරුවෝ සිරිපාලයාගේ ගෑණියෙක්ද ආවාසින් දායකයන්ගේ අතට බහ වෙලා හොද්දට තඩි බාලා පොලිසියට බාර දුන්නලු. දැක්ක නේද මුදලාලි කරලා තියෙන පාහර වැඩේ අර අසරණ කෙල්ලට. ඒක දැකපු වෙලාවෙ ඉඳලා මගේ ඇඟේ මාළු නටනවා මෙම්බර් මහත්තයෝ. ඒක නෙමෙයි මුදලාලි. මිනිහා සිරිපාලයා වුණාට සැබෑ හිමිකරුවා මමයි කියන එක මතක තියාගත්තා නම් හොඳයි කියලා කියේ. නැතුව ඒකේ ඕනෑපකන් සේරෝ පිරිමානේ මම මිසක් වෙන කවුද? මේ ළඟදිත් ලොකු බඩු මල්ලක් සීලවතියත් ඒ ගෙදරටම යවුවා. ඒක මිසක ඔන්න එහෙමනම් මම කිව්වයි කියලා හිතා ගන්නකො. ඒ වුන්දා මෙදාතරේ හොට පටලව ගන්න හැටි. හිතකෙන් දුන් දාද්දි කාටත් තේරේ මං කවුද කියලා. හේල් දානෙත් හරි වහ ටිකක් හරි හෙට උන්දා හිතකේ. මුදලාලිය නම් දාන්නත් පසුලා මොනවද යන්නේ? සිරිපාල මට මම මේ කතාව කියනවද නැද්ද කියලා කල්පනා කරලා තමයි තීරණය කෙරුවේ කියන්න ඕන කියලා. මොකද්ද මෙම්බර් මහත්තයෝ? ඔබ 16 වගේ වැඩපල කරලා රාකට්ටක් බීලා ඇඳට වැටිලා නිින්ද ගියායින් පස්සේ හැමදාම
රෑට කඩේ මුදලාලිකාරයා ගෙට බද ගානවා. මට දවස් කීපයක් අතටම අහු වුණා. හැබැයිට ඔය ඇත්තමද මෙම්බර් මහත්තයෝ? මේ සිරිපාල ඔබ දන්නවනේ මන් ළඟ වනල වෙඩි තෙබිලි නෑ කියලා. කට කෑවත් කෙලින් කතාව. හා බොරු නම් බලපන් මේ ළඟදී ලොකු බඩු මල්ලක් ගෙදර තිබුණ නැද්ද? සහතික ඇත්ත මෙම්බර් මහත්තයෝ. උඹ අද ඒකට කරන්න ඕනේ වෙනද වගේම කිසිවක් නොවිච්ච ගානට අතටම අහු වෙනකම් පාඩුවේ ඉන්න එකයි. මුදලාලි පන්සලේ හාමුදුරන් විතරක් නෙවෙයි අපි දෙන්නටම පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි. වළඳනා කෙනෙක් නැත්නම් දෝෂ නෑ අපෙන්. පටසිරි ගජ කිව්වලු. කවුද මෙම්බර් මහත්තයෝ ඒ පින් කඳ? වෙන කවුද? කුමාරි මිසක. මට රෑ වෙලා එන්නේ කිව්වා. අද සිරිපාලයා ගෙදර එන්නේ නැති කිව්වා. සැබෑවට මේ මටත් එන්නයි කිව්වද? නෑ. ඒත් ඉතින් මට තනියම කාලපුරුද්දක් නෑනේ. මම එළියට වෙලා වටපිට බලන්නම්. මුදලාලි ඉතින් වයසක මිනිහා වෙච්ච එකේ ඔහේම වැඩේට මුල පුරන්නකෝ. රසට ගුණට මුවට දැනෙන ටිංකල මාළු. ගමෙත් නගරයේත් සෑම වෙළඳ සැලකම. ඕෂස්ථා. කවුද? අනේ සිරිපාල. සිරිපාල මේනෝ ලිසි දාන මේ රෑන්ක දැන් තමා මගේ ඇඟට ලේ ටිකක් ඉන්නුවේ. ඒ මොකද? මගේ රෝස මල ඉතින් දැන් මාත් එක්ක ළඟ ඉන්නවනේ.
නෝනේ 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 මේ ගෙවෙන හැම තප්පරයකම මගේ සුදු මහත්තයා මේ වගේ මගේ ළඟින් ඉන්නවනම් මට කවදාවත් තනිකම පාළුවක් දැනෙන්නක් නැති වෙයි. ආහාර බැලි තප්පරේ ගෙවෙන හැටි කියලා දෙන්න. හොඳ හිතින් බහැපියව එළියට. දැන් නංගි අපි මොකද කරන්නේ? මොනවා කරන්නද? මේ ඇස් දෙකටම දැක්කා. තොපි දෙන්න නටපු ජවුසම මොකද්ද කියලා. අනේ නෑ නෝනේ. එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ. එක එක නඩා ගහලා අර පන්සලේ හාමුදුරුවන්ටත් පදේකුත් හදලා අර අසරණ මුදලාලියාවත් මරාගෙන මිනිහාවත් බිල්ලට දීලා රෙද්දේ තුත්තිරි තියාගෙන සුද්ද පත්තිනි වෙන්න එපා බල. මෙම්බර් මහත්තයා ඔයා ආවලා ගෙදරට ගියා. ඔයා නැත්නම් මෙතන ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඔව් මට හිතුණා ඇමතුමාගේ පණිවිඩයකට වෙන්න ඇති නේද මාව හොයන්න ඇත්තේ. ඇමතුමත් මට කිව්වා දැන් මේ ඡන්දෙත් ළඟ එනවානේ මගේ ආරක්ෂාවට ඔබතුමල්ලාව දෙනවා කියලා. මේ අයිසේ ඇමතිකම් වලින් අපිට වැඩක් නැහැ. පීසි දාන වෙන හෑන්කප්. හෑන්කප්? මේ අයිසේ තමසෙතර බබාගේ ඇතිර නගන්න එපා. තේරුණාද? අර අහිංසක මුදලාලිගේ මරණයට වගේ යුත්ත අර හිරේට සිරිපාල නෙවෙයි. තමසෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට දවස්වල සමා වෙන්න. රසට ගුණට මුවට දැනෙන ටිංකල මාළු. ගමෙත් නගරයේත් සෑම වෙලෙම සැලකම. ඕෂස්ථා. සමා වෙන්න ඔය උපාසකම්ම මට වරදක් කළා නැහැ. මම එදා පන්සලේදී ඔබ වහන්සේට නින්දා අපහාස අවලාද කෙරුවේ මගේ උමනාවට නෙමෙයි. මෙම්බර් මහත්තයාගේ උමනාවට හාමුදුරුවනේ. අපෝ හාමුදුරුවනේ
විලිලැජ්ජා නැතුව ගණිකාවක් පන්සලක් සිදාගත්තේ ආයි පදයක් හදාගන්නද? කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධින් ඇසිය යුතු උපාසකම්මේ. මේ සතර ගමන හරිම බියකරුයි හාමුදුරුවනේ. සාගය, දේශය, මෝහය කරගහගෙන තව දුරටත් මේ ගමන යන්න බෑ හාමුදුරුවනේ. මේ සීලවති උපාසකම් කලබල වෙන්න කාරි නෑ. මේ ඇත්ති පන්සලට ගොඩ වැදිලා ඉන්නේ සසර දුකින් එතර වෙන්න බලාගෙන. ගණිකාවකට මොන එතරවිලිද? යන යන තැන නතරවිලි මිසක්. මේ උපාසකම් ගැහණියෙක් අසරුණාම ඒ ගැහණට එලෙලව පහර දෙන්නේ තවත් ගැහණියෙක්ම. ඒ විතරක් නෙවෙයි. ඒ ගැහණට අවසානයේ ගණිකාවක් කියලා හම් වඩුත් ගහනවා. හැබැයි ඒ ගණිකාව පිටිපස්ස යන පිරිමින්ට ඔය ඇත්තිව මොකද්ද කියන්නේ? ඒත් හාමුදුරුවනේ මේ ගෑණි ඇවිල්ලා ලේසි පාසු ගෑණියක් නෙමෙයි. රට කාපු අම්මන්දියක්. වැරදි වෙන්නෙත් මිනිස්සු අතින්. වැරදි නිවැරදි වෙන්නෙත් මිනිස්සු අතින්. එහෙම කියලා අම්බපාලි රහත් නොවි හිටියෙත් නැහැ.